අයිබෝන් සියලු දෙනාම අපි ස්කයිලි ඩ්‍රොප් ශිපින් එකෙන් අපි අලුත් වීඩියෝ සීරීස් එකක් පටන් ගන්න කියලා හිතුවා. මේ ඩ්‍රොප් ශිපින් රීසේල් කියන්නේ මොනවද? ඒ පිළිබඳව ඔයාලට අවශ්‍ය දැනුමේ හැම දෙයක්ම දෙන්න. එතකොට අපි දැන් මේ අද පළවෙනි කොටසෙන් කියන්නම් දැන් මොකද්ද මේ ඩ්‍රොප් ශිපින් කියන්නේ, මොකද්ද මේ රීසේල් කියන්නේ කියන එක. ඒ කියන්නේ ඒක මුලින්ම කියන්න මේ අපි අදහස් කරේ දැන් මේ ඩ්‍රොප් ශිපින් රීසේල් කියන එක අපි හඳුන්වලා දීලා තියෙන්නේ. අපි කියමුකෝ ඔයා ජොබ් එකක් කරන ගමන් ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් ගෙදර නිකන් ඉන්න කෙනෙක්. පැසිව් ඉන්කම් එකක් අවශ්‍ය කෙනෙක් කියලා. එතකොට ඒ කියන්නේ ඔයාලට අමතර ආදායමක් අවශ්‍යයි තමන් කරන ජොබ් එකට අමතරව හෝ එහෙම නැත්නම් තමන් තමන් ගෙදර ඉන්න ගමන් කියන්නේ සමහර අපේ කාන්තා උදවිය ඉන්නවා බබා බලා ගන්න ගමන් එයාලට ගෙදර ඉඳන් කරන්න දෙයක් නැහැ. එතකොට ඒ වගේ කට්ටියට තමයි අපි මේ රීසේල් කරනවා ඩ්‍රොප් ශිපින් කරනවා කියන එක හඳුන්වලා දෙන්නේ. එතකොට අපි මුලින් ඉඳන්ම කිව්වොත් අපි ආයතනයක් ස්කයිලි ඩ්‍රොප් ශිපින් කියන්නේ. අපේ ගාව භාණ්ඩ තියෙනවා විවිධ භාණ්ඩ දැනට මේ මොහොත වෙද්දී මේ වීඩියෝ එක කරන පළවෙනි මොහොත වෙද්දී 2000කට වඩා අධික ප්‍රමාණයක් භාණ්ඩ තියෙනවා. එතකොට ඔයාලට තියෙන අපි ඒක WhatsApp එකේ group එකක් හදලා තියෙනවා. WhatsApp group එකට ඔයාලා join වෙලා නැත්නම් අපිත් එක්ක join වෙන්න. එතකොට ඔයාලට ටික දවසක් යද්දි කොහොමද මේ වැඩේ කරන් යන්නේ කියලා තේරෙයි. එතකොට මේ WhatsApp group එකට අපි දිනපතා daily updates දානවා. උදාහරණයකට කිව්වොත් අපි මොකක් හරි එක ප්‍රොඩක්ට් එකක් ගත්තොත් ඒ ප්‍රොඩක්ට් එක අපි රුපියල් 1000යි කියලා දැම්මොත් ඔයාලට තියෙන්නේ ඒක ඔයාලගේ Facebook එකේ ඊට පස්සේ Instagram TikTok ඔයාලට විකුණන්න පුළුවන් ඕනම තැනක දාලා ඔයාලට ගාණක් තියාගෙන අපිට ඕඩර් එක අරන් දෙන එක විතරයි. ඔයාලා සල්ලි දෙන්නවත් මුලින් සල්ලි දෙන්නවත් ඒ කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට තියෙන ඕඩර් එක අරගෙන අපිට පාස් කරන්න විතරයි. අපි තමයි මෙහෙන් සියලුම දේ පැක් කරලා ඊට පස්සේ ඔක්කොම චෙක් කරලා පැක් කරලා කස්ටමර්ට කුරිය කරන තැන දක්වා සියලුම දේවල් කරන්නේ අපි තමයි. එතකොට ඒ කරලා ඉවරුණාට පස්සේ අර ඔයා තියලා තියෙන අදාළ පොඩි කමිෂන් එක ඔයාට එකතු කරලා ඉවර වෙලා ගන්න පුළුවන්. එතකොට අපි මේ ඔයා මුලින්ම මතක තියාගන්න මේකේ මේ ලක්ෂ කෝටි ගණන් හම්බ කරන්න බෑ. දැන් ගිය දවස්වල ගිය කාලේ සෑහෙන්නම මිනිස්සු පිරමීඩ වලට අහු වෙලා එහෙම ලොකු ප්‍රශ්න ටිකක් වුණා. එතකොට ඒ මතේ තියාගෙන මේකට එන්න එපා. මේක ඔයාලා සාමාන්‍යයෙන් පොකට් මනි එකක්. පොකට් මනි එකක් විදිහට හම්බ කරගන්න විදිහට ඔළුවේ තියාගෙන මේකට ජොයින් වෙන්න. එතකොට ඔයාලට ওই ගැටලු කිසි දෙයක් නැහැ. එතකොට අපි ඊළඟ වීඩියෝ සීරීස් වලදී කොහොමද මේ ටික කරන්නේ, කොහොමද A to Z මේක යන්නේ, ඔයාලා කොහොමද account එකක් හදාගන්නේ, මේ හැම දෙයක්ම ඔයාලට කියලා දෙන්නම්. දැනට ඔයාලා මේකේ මූලික අදියර විතරක් ඔළුවට ගන්න ඔය මම කියපු දේවල් එක්ක.